අද දැන් ඔය කරන වැඩේ මොකද්ද බරපතලකම් මොකක්ද? ඔයගොල්ලන් තේරෙනවද මොනවා හරි? මේන්ලි ප්‍රයිසිං. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ප්‍රයිසස් තීරණය වෙන්නේ ඔන්න ඔය සාධක ටික මත. ඔය දැන් අපි ඔය කොලේ ඕන නැත්තම් මේ කරන ඇප් එක ඔයගොල්ලන්ට වටින දවස එන්නේ අද නෙමෙයි සමහරක් වෙලා. ඔයගොල්ලන් හරියට ගලක් ගන්න යන දවස. හරියට ගලක් විකුණන්න යනකොට තේරෙයි බය කෙනෙක් ගන්නකොට මේ කියන දේවල්. මේ දේවල් එක්ක තමයි ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම ගණන් බලා ගන්න වෙන්නේ. මොකද ඔහොම නැත්තම් වැඩේ කරන්න වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට මොනවද හම්බුනේ ගල්? රූබි එකයි පද්මරාජ එකයි. කොහොමද ගණන් හරියට මැච් වුණත් මැච් වුණා. ඔයගොල්ලන්ට මොනවද හම්බුනේ පුතා? සෆාය එකයි කොබෝල් ස්පිනල් එකයි. ඔයගොල්ලන් එමරල්ඩ් එක මොකද්ද? කොලොම්බියන්ද සැම්බියන්? කොලොම්බියන් එකයි බ්ලූ සෆාය එකයි. ඔයගොල්ලන් මොනවද හම්බුනේ? වන් පත්තරාජ and yellow සෆාය. මොනවද හම්බුනේ? පින්ක් සෆාය එකයි බ්ලූ එකයි. ඔයගොල්ලන්ගේ රූබි එකයි පරිබතෝබෙන් එකයි. ගණන් මැච් වුණාද? මෙහෙමයි වැඩේ. මේ එකක් ඇවිල්ලා මේ ඇප් එක අපි යූස් කරන ජෙම්වර්ල් කියන ඇප් එක දැන් මේක වෙනම කතන්දරයක්. මේකට හේතුවක් තියෙනවා. වැඩි හරියක් ඔය ඇමරිකාවේ ඉන්න ට්‍රේඩර්ස්ලා මේක යූස් කරනවා. ඒගොල්ලන්ගේ ගල් විකුණ ගන්න ඒගොල්ලන්ගේ එන්ඩ් කස්ටමර්. එතකොට අපි යූස් කරනවා මේක ලංකාවෙන් අරගෙන ගිහිල්ලා ඉවර වෙලා ගල් ප්‍රොමෝට් කරන ජුවලර්ස්ලා නැත්නම් ජෙම්ස්ටෝන් ට්‍රේඩර්ස්ලට විකුණන හෝල්සේල් ප්‍රයිස්. කිසියම් එවිඩන්ස් එකක් නැතුව ගලක මිල කියන්න ගියොත් එහෙම වෙන්නේ මොකද? අපිනේ තීරණය කරන්නේ. ඊට වඩා ලේසි අපි වෙන කෙනෙක් තීරණය කරපු දේක් පෙන්නලා මිල වැඩිපුර ගන්න එක. ඔයගොල්ලන්ගේ මිලවල් අඩු වෙන්නේ නැති මේකේ මිලට වෙන්නේ. සාමාන්‍ය එක තමයි වෙන්නේ. 40ක් 30ක් විතර වගේ අඩු වෙන්න ඕන. ලංකාව කියන්නේ සෝස් එක. විශේෂයෙන්ම පිජන් බ්ලඩ් හරි විවිඩ් රෙඩ් හරි වෙද්දි අනිවාර්යයෙන්ම රූබි වල ලොකු මිලක් වැටෙනවා. ඒක තමයි සාමාන්‍ය රූබි වල තියෙන කතන්දර. සාමාන්‍ය කැරට් දෙකේ පිජන් බ්ලඩ් අන්හීටඩ් මොසැම්බික් ගලක් කැරට් එක $5000ක් විතර වෙනවා. සාමාන්‍ය පිජන් බ්ලඩ් එක. විවිඩ් වුණොත් එහෙම සාමාන්‍ය කැරට් එක $4000ක් විතර වගේ වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ගොඩාක් ඉන්ක්ලූෂන්ස් පේන්නේ නැත්තම් ඒකත් වෙනස් වෙන්න පුළුවන්. ලූප් ටින් නෙමෙයි මම මේ කියන්නේ සාමාන්‍ය මත. මේ තියෙන පරිබතවනේ කැරට් 4.99. ඒ කියන්නේ කැරට් 5ට අඩු ගල් තමයි පරිබතවන වෙනද ඒගොල්ලෝම ගණන් දාන්නේ. ඇයි? ඒ තරම් හම්බ වෙනවද? ඇලෙක්සැන්ඩ්‍රයිට් ඊට පස්සේ අපේ පද්මරාජ නොහි මේවත් ඔය කැරට් 6යි. මැක්සිමම් කැරට් 7යි දාලා. ඇයි? රෙයා එකයි වැඩි. රෙයා වෙන්න ගාන වැඩි.